ඉතින් කොහොමද හැමෝටම හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඇත්තටම මම ගොඩාක් දවසකට පස්සේ අද ඔයාලට රොබින් ශර්මගේ කතාවක් අරගෙන ආවා. මේ කතාව ඔබේ කරදර ආශිර්වාදයක් ලෙසින් දකින්නේ කොහොමද කියන එක ගැන. එහෙම දකින්න කියලා කරන ආරාධනයක්. ඉතින් රොබින් ශර්මගේ සම්මන්ත්‍රණවලදී ඒවට සහභාගී වෙන අයගෙන් රොබින් ශර්ම නිතරම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි වැඩියෙන්ම ඉගෙන ගන්නේ අපි මුහුණ පාන වඩාත්ම දුෂ්කර අත්දැකීම් වලින් බව පිළිගන්නේ කවුද කියලා. එතකොට එතන ඉන්න හැමෝම වාගේ අත් ඉහළට ඔසවනවා. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස්යන් විදිහට අපගේ දුෂ්කරම අත්දැකීම් දෙස යථාර්ථවාදීව බලලා ඒව අපේ හොඳම ගුරුවරුන් ලෙස බාරගත යුතු බව. හැබැයි අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ අත්දැකීම් වල තියෙන අයහපත් පැත්ත ගැන පමණක් අවධානය යොමු කරන එක. එහෙම යොමු කරලා දුකටපත් වෙන එක. හැබැයි අපි එහෙම කරන්න ඕනි නැහැ. අපි මුහුණ දුන් පරාජයන්, සිදු වූ වැරදි, විඳි දුක් ගැහැට සිදු වුණේ නැත්නම් අපි සතුව අද පවතින ප්‍රඥාව සහ දැනුම අපිට නොලැබෙන්නට ඉඩ තිබුණා. ඒ නිසා වේදනාව කියලා කියන්නේ ගුරුවරයෙක්. ඒ වගේම අසාර්ථක වීම කියලා කියන්නේ සාර්ථකත්වයේ සඳහා තියෙන අධිවේගී මාර්ගයක්. ඉතින් වැරදිසර කීපයක් වාදනය කිරීමට බිය වෙතොත් ඔබට කිසිදාක ගිටාරයක් නිවැරදිව වැයීමට ඉගෙනගත නොහැකි. ඔබේ කරදර සියල්ල ආශිර්වාදයක් ලෙස දැකීමට පටන් ගන්න ඔබ පුරුදු වෙන්න ඕනි. පාය පැටලී ඇද වැටීමට හේතු ගල ඉහළට නැගීමේ පළමු ගල් පඩිය බවට පෙරලා ගන්නට අපිට පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම අපිට වෙන හානි උවදුරු ප්‍රඥාව බවට හරව ගන්නත් අපි දැනගන්න ඕනි. ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිසෙක්ම තමන්ගේ ජීවිත ගමනේදී නොයෙකුත් වේදනාවන් අත්විඳිනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී අපි දැනගන්න ඕනේ අපගේ චරිතයේ ශක්තිමත් හැඩගැසෙන්නේ ජීවිතයේ ලැබෙන සුව පහසු අත්දැකීම් වලින් නෙවෙයි කියන එක. අපේ චරිතයේ ශක්තිමත් ගොඩ නැගෙන්නේ අපි මුහුණ දෙන දුෂ්කරම අත්දැකීම් නිසා. ඉතින් ඔබ මේ මොහොතේදී නොයෙක් අභියෝග වලට මුහුණ දී සිටින කෙනෙක් නම්, ඔබ බයෙන් සිටින කෙනෙක් නම්, එහෙමත් නැත්නම් දුකින් සිටින කෙනෙක් නම් මේක හිතට ගන්න ඕනේ. මොකද අපිට ප්‍රශ්න තියෙනකොට, අපිට අභියෝග එනකොට ගොඩක් වෙලාවට නොයසුදුණු සියල්ල පිළිබඳව අපි බියකින් පසු වෙනවා. ඉතින් මේ වගේ වෙලාවල් වලට අපි දැනගන්න ඕනේ අපිට ඉක්මනින්ම පිළිතුරු සොයන්න බැරි ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට පිළිතුරු හොයන්න ගියොත් අපිට ලැබෙන පිළිතුර දරා ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් අපිට පිළිතුරු ලැබෙන්න නම් සෑම දෙයක් ගැනම අත්දැකීම් අවශ්‍යයි. ඉතින් කාලයට ඉඩ දීලා ඒ අත්දැකීම් ඔස්සේ ගිහින් අපි අපේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න ඕනේ. ඉතින් අපි දැනට කරන්න ඕනේ ප්‍රශ්නය සමග ජීවත් වෙන එක. එතකොට සමහර විට ඈත අනාගත දිනයක අපි නොදැනුවත්වම ක්‍රමානුකූලව පිළිතුරු අත්විඳින්න අපිට හැකි වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ජීවිතය ගලාගෙන යන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ විදිහට ජීවිතය දිහා බලන්න. ඒක ඔයාගේ ජීවිතය පහසු කරන්න ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් අදට ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු.